today we are going to discuss some words which are frequently used with the present perfect tense. හරි. අද අපි බලන්න යන්නේ words කීපයක් English active voice වල the present perfect tense කියන කාලයත් එක්ක ගොඩක් වෙලාවට use කරන වචන ටිකක් තමයි අපි අද බලන්න යන්නේ. බලන්න never කවදාවත් නැහැ. ever කවදා හෝ කවදා හරි. already දැනටමත් ඒ වන විටත්. just මොහොතකට පෙර. මම ඔයාලට උදාහරණ කීපයක් උදාහරණ හතරක් මේ වචන හතරත් එක්ක අරන් තියෙනවා. අපි මේකෙන් පස්සේ මේක අපි තවත් ගැඹුරින් සාකච්ඡා කරමු. බලන්න උදාහරණ හතර. never කවදාවත් නැහැ කියන එකට බලන්න. she has never understood him. ඇය කවදාවත් ඔව තේරුම් අරගෙන නැහැ. ඊළඟ එක බලන්න. කවදා හෝ කවදා හරි නැත්නම් ever කියන එකට උදාහරණයක් දීලා තියෙනවා. have you ever seen a gem mine? ඔයා කවදා හරි මැණික් පතලක් දැකලා තියෙනවද? කවදා හරි. ඊළඟ එක බලන්න already දැනටමත් ඒ වන විටත් කියන අදහස එන she has already forgotten her past. ඇය දැනටමත් ඇයගේ අතීතය අමතක කරලා ඉන්නේ. බලන්න ඊළඟ just මොහොතකට පෙර just කියන අදහස. he has just died. ඔහු මේ මොහොතකට පෙර මිය ගිහිල්ලා තියෙනවා. බලන්න මේ වගේ වචන ගොඩාක් වෙලාවට use වෙන්නේ the present perfect tense කියන කාලයත් එක්ක. active voice or passive voice වල. ඒතකොට මේක බහුලව පාවිච්චි වෙන නිසා මම මේ සම්බන්ධව පාඩමක් අද දවසේ කරනවා ඔයාලට. අපි මොකද ගිය සතියේ අපි the present perfect tense කියන පාඩම ඉවර කරා. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරන් මේක ගැඹුරින් සාකච්ඡා කරමු.